ඕන් කරගෙන හරි මම මේ ක්ලාස්රූම් 2 එක දාන්නම් අද රෙකෝඩින් එක විදිහට. එතකොට හරි මොකද තාම ක්ලාස්රූම් 1 එකෙත් මුකුත් ලොකුවට කතා වුණේ නෑනේ අපි. ඒක නිසා එතකොට ළමයි අද අපි කතා කරන්න යන්නේ කම්පියුටර් ඇසෙම්බල්. මේක ගොඩක් වැදගත් පාඩමක්. මේ රෙකෝඩින් එක බලන නිසා තමයි මේක ආයි කරන්නේ. මොකද මට මේ ක්ලාස්රූම් 1 එක හරියට රෙකෝඩ් වෙලා නැහැ. හරිද? දැන් ඉතින් රෙකෝඩින් බලනුන් නිසා ආයෙ ටිකක් මේ මුලින් ඉඳන් අර මුල කිව්ව ටික කියන්න ඕනේ. එතකොට රෙකෝඩින් බලනුන්ට කියන්නේ පුළුවන් තරම් ලයිව් ක්ලාසස් වලට එන්න. ඔයගොල්ලෝ හිතනවට වඩා උඹලට මේ රෙකෝඩින් දෙන්න අමාරුයි මට. ඒකයි මං කියන්නේ මේ ලයිව් ක්ලාස් එකටම එන්න කියලා. හරිද? ඔයගොල්ලෝ හිතනවට වඩා ඕකේ තම්මේල් හදන්න ඕනේ සෑහෙන වැඩ ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ට රෙකෝඩින් දෙන්න. ඊට පස්සේ දවසක් රෙකෝඩින් දෙන්න බැරුව ගියොත් ඒකටත් මේ මැසේජ් දාලා බයිනවා රෙකෝඩින් නෑ කිය. හරිද? ඒකයි මම කියන්නේ පුළුවන් තරම් ලයිව් ක්ලාස් එකට එන්න. දැන් අද ක්ලාස් එක අතරතුරේදී දැන් බලන්න ඔයගලන්ට ක්ලාස් රූම් 1 එක නැති වුණා. එතනදී මම කතා කරපු දේවල් ඔක්කොම ඔයගලන්ට දැන් දැනගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා ළමයි. හරිද? ඒකයි මම කියන්නේ. දැන් මේ විදිහට එතනදී අහපු ප්‍රශ්න කවදාවත් දැන් මේ දැනගන්න හම්බෙන්නේ පොඩ්ඩක් ඉන්නේ. හරි මේකෙත් ඔන් කරලා තියෙන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් රෙකෝඩින් බලනුන්ට හම්බෙන්නේ වීඩියෝ දෙකයි. දැන් ලයිව් ක්ලාස් එකට ආපුන්ට මේ ක්ලාස් රූම් 1 එකත් බලන්න හම්බෙලා. ඒකයි කියන්නේ හරිද ළමයි මේ රෙකෝඩින් බලනුන්ට කියන්නේ පුළුවන් තරම් ලයිව් ක්ලාස් වලට එන්න. දැන් සමහරුන් රෙකෝඩින් බලන් ඉන්නේ. හරිද? දැන් දෙකම කරන්න නැතුව යනවනේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. හරිද? ඒකයි කියන්නේ ළමයි දැන් ඔයගොල්ලන්ට මෙතනදී මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම දැනගන්න හම්බෙන්නේ නැහැ. රෙකෝඩින් බලනුන්ට තමයි මේ කියන්නේ. හරිද? එතකොට දැන් අපි යමුකෝ ආයි නවත්තපු දැනට. අපි අර වීඩියෝ එකේදී කොටේෂන් එක ගැන තමයි කතා කරේ. හරිද? කොටේෂන් එකකුත් අපි හදාගත්තනේ මෙන්න මේ විදිහට. දැන් මේ රෙකෝඩින් බලනුන් නිසා ආයි කියන්න ඕනේ. මේ හදලා තියෙන්නේ කම්පියුටර් බිල්ඩ් එකකට. ඒ කියන්නේ ගේමින් කම්පියුටර් බිල්ඩ් එකකට ගැලපෙන කොටේෂන් එකක් තමයි හදලා තියෙන්නේ. මේක මම කලින් ක්ලාස්රූම් 1 එකේදී chat GPT එකට දාලා ජෙනරේට් කරගෙන පොඩි සීන් එකක් ගියා. හරිද? එතකොට අද රෙකෝඩින් බලනුන්ට සහ මේ පන්තිය ලයිව් සම්බන්ධ වෙලා ඉන්න අයට මුලින්ම කියන්න මාව ක්ලියර්ලි ඇහෙනවද කියලා පොඩ්ඩක් රේස් හෑන්ඩ් කරලා. හරි. එතකොට මේක රෙකෝඩින් බලන අයට සහ මේ ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්න අයට කියන්නේ මොකද්ද කියන්න ගියේ? හරි. මේ තියෙන්නේ කම්පියුටර් බිල්ඩ් එක කොටේෂන් එකක්. මේක chat GPT එකට දාලා ජෙනරේට් කරගත්තේ. chat GPT කියන විදිහට නම් හරිය හොඳම මේක මේ ටිකක් මිඩ් රේන්ජ් එකේ වගේ. හොඳම ඒවා නෙවෙයි මේක. හරිද? AMD Ryzen 5 මේක අපි දැන් PC build simulation එකේ මම මේක කොපියක් දාගන්නවා. කොපියක් දාගෙන මෙහිට ඇවිල්ලා මෙතනින් යන්න ඕනේ ළමයි processors වල. මුලින්ම කම්පියුටර් එකක් build කරනකොට මෙන්න මේ අනිවාර්යෙන් කම්පියුටර් එක තියෙන ළමයි මෙන්න මේ දේවල් ටික තමයි. හරිද ළමයි? අනිවාර්යෙන් කම්පියුටර් එකක් build කරනකොට තියෙන්නේ ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ දේවල් ටික තමයි. මේ තියෙන්නේ tools ටිකක් තියෙන ඒවා ළමයි ඒවා නම් ළමයි repairing tools. හරිද? මේ OS ඊළඟට external USB drivers ඔන්න ඔය විදිහට මේ තියෙන මගේ වර්ක්ෂොප් එක මම ටිකක් මේ කරගෙන යනකොට හම්බෙච්ච රිපෙයාරින් සෙට් එකක්. ඊළඟට මේ තියෙන කූලින් මොනිටර්ස් හරි ඒ ටික අදාළ නැහැ. මේක ඇවිල්ලා PC build simulation එකේ ඉන්නේ දැන් අපි. හරිද? මේක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය ලින්ක් ටික මම දාන්නම් group එකේ. මම ලින්ක් එකක් වල දාන්නම්. මම ගොඩක් කාලෙකට කලින් මේක ඩවුන්ලෝඩ් කරගත්තේ. දැන් රෙකෝඩින් බලන නිසා මේවා ආයි කියන්න වෙනවා මට. හරිද? ඒකයි තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මේ පොඩ්ඩක් මේක මට හොයාගන්න වෙනවා. මේ මුලින්ම මේක හරියටම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ලින්ක් එකක්. සමහර වෙලාවට මම ලින්ක් දෙක තුනක් දාන්නම් මේකට හරියටම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අපි මුලින්ම බලමු කොහොමද අපිට හරියන ප්‍රොසෙසර් එක. එහෙම නැත්නම් මේ තියෙන CPU ප්‍රොසෙසර් එක මුලින්ම හොයාගන්න ඕනේ. ඒකට CPU ප්‍රොසෙසර් වලට ගිහිල්ලා මෙයා මොකද්ද අපිට ගන්න කිව්ව ප්‍රොසෙසර් එක AMD Ryzen 5 7 5 7 gen වගේ රයිස් එක මේ ප්‍රොසෙසර් එකක් ගන්න කියන්නේ. ඒ ප්‍රොසෙසර් එක නැද්ද මන්ද සිමියුලේෂන් එකේ AMD Ryzen 5 තිබ්බා මේකේ. AMD Ryzen 5 මේ තියෙන AMD Ryzen 5
AMD Ryzen 5 75 7500 එකක් ගන්න කිව්වේ. 7500 එකක් කොහොම ඉගෙන යන්නේ 7500 එක. Ryzen 5 AMD Ryzen 5 7600. එහෙමත් නැත්නම් 7600. හරිද? AMD Ryzen 5 7600 processor එකක් ගන්න කියලා තියෙන්නේ. AMD Ryzen 5 7600. අපි මෙතන නිකන් සර්ච් එකක් දීලා බලමු. මේක ටිකක් සර්ච් කරගන්න අමාරු වෙලා. මම වෙනම ස්ටයිල් එකකට මේක සර්ච් කරන්න තියෙන්නේ. 7600 7600 දෙන්නේ ළමයි Intel i5 වගේ processor එකක් තමයි 7600 කියන්නේ. හ්ම් මේක ටිකක් මගේ මේ අප්ඩේට් එකේ නම් ඇති ළමයි මේ AMD Ryzen මොකද්ද තියෙන හොඳම Ryzen 5 වල කෝස් 16ක් තියෙනවා ළමයි මේකේ. කෝස් 16යි මේ processor එක මම ඉන්නේ කොහොමද දන්නවද ළමයි මේ තියෙන මෙතන දීලා තියෙන මේ specs වලින්. ස්ටේටස් එක දීලා තියෙනවා මෙතනින් ස්ටේටස් එක ඊළඟට මේක තියෙනවා කෝස් ගාන තමයි මේන්ලි බලන්නේ කෝස් 4යි කෝස් 16යි කෝස් ගානේ ට්‍රෙඩ් ගානත් බලනවා අපි කෝස් 6යි ට්‍රෙඩ් 12යි කියලා තියෙනවා වෝල්ටේජ් එක බලන්නේ පවර් සප්ලයි එක ගන්නකොට ෂොකට් එක බලනවා මදර් බෝඩ් එක සම්බන්ධයෙන් හරිද එතකොට දැන් මේකේ මොකද්ද ෂොකට් එක TR40 TR40 ෂොකට් එකනේ කෝස් බලමු මේකේ මේ හදපු කොටේෂන් එක වැඩක් නැති පාඩයි ළමයි මේ කොටේෂන් එක මට සිඩ් නෑ. ඉන්න මම මේකෙන් හොඳ බිල්ඩ් එකක් හදලා පෙන්නන්නම් ඕගොල්ලන්ට කෝස් 8යි. කෝස් 8යි කෝස් 8 මදි. මට ඕනේ කෝස් 24යි මේ කෝස් 16යි බලමු. අපි රයිසන් කියලා බෙදන්න නැතුව අපි බලමු ඉන්ටෙල් වලත් හොඳ මේවත් තියෙනවා. කෝස් 12යි කෝස් 24 එකක් පහ වුණා. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕගොල්ලෝ. කෝස් 6යි 7යි ඕවා නම් වැදයක් නැහැ. කෝස් 2යි කෝස් 10යි 16යි අයියෝ කෝස් 14යි 10යි 8යි කෝස් කෝස් නෙමෙයි ළමයි කෝස් හරිද? මේක හරියන්නේ නැහැ ළමයි කෝස් 24ක් තිබ්බේ මොකෙද දන්නවද ළමයි? ඉන්ටෙල් එකක කෝස් 24ක් තිබ්බා ඉන්ටෙල් එකක මෙන්න මේ ඉන්ටෙල් වලට තව ටිකක් උඩ තිබ්බේ කෝස් 24ක් තිබ්බ ප්‍රොසෙසර් එකක් මම දැක්කා ඉන්ටෙල් වල. කතා නෑ ළමයි මොකද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකෙත් ප්‍රශ්නයක් කිව්වා ළමයි මේ ගියොත් එහෙම ආයෙ එන්න ඕගොල්ලෝ. කෝස් 24 කෝස් 24ක් ප්‍රොසෙසරේ බලමු අර ලොකු ප්‍රොසෙසරයක් ඉන්නේ ළමයි හරිද? මේ කෝස් 20 කෝස් නෙවෙයි ළමයි කෝස් හරිද? හරි ළමයි කෝස් 24ක ප්‍රොසෙසරේ තෝරගත්තා ඊට පස්සේ දැන් මේ ටික හයි කරන්න කේසින් එකක් එපේ ළමයි. අපි හොඳට ඉඩ කඩ තියෙන කේසින් එකක් ගමු ළමයි එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මොන කේසින් එකද අපි ගන්නෙ? දැන් නිකන් ළමයි ඔයගොල්ලන්ගේ නිකන් අර මනියාගේ හරි චබියාගේ හරි නිකන් මේ ලයිව් ස්ට්‍රීම් එකක් බලනවා වගේ හැඟීමක් ඇති ඈ ඔයගොල්ලන්ට ඒක වැඩි හිතන්න එපා හරිද පොඩ්ඩක් ඉන්න බලන්න මැසේජ් දැම්මට බලන්න ඉදියන්නේ බලපු ගමන් බැක් වෙනවා ඒකයි ප්‍රශ්නේ
මේක ටිකක් ඉඩකඩ තියෙන හොඳ අල්ට්‍රා වයිට් කේසින් එකක් වගේ හොඳ ඉඩකඩ තියෙන ලොකු කේසින් එකක් ගන්න ඕනේ ළමයි. මගේ කේසින් එකේ જાතියක් තිබ්බ මේක මේ හොයාගන්න අමාරුයි හරි ළමයි. මේක ගමු ළමයි. මේ කේසින් එකේ ළමයි ඉඩකඩ එහෙම හොඳට තියෙන නිසා තමයි මේ කේසින් එක ගත්තේ. අනම්මනම් ෆෑන් අනම්මනම් දාලා පිස්සුවක් කරන්න පුළුවන් මේ කේසින් එක. ඔය තියෙන්නේ. ඉඩකඩ නැද්ද මන්ද ළමයි. පොඩ්ඩ ඉන්න බාන්න මීට වඩා හොඳ කේසින් තිබ්බ මේකේ. අපි නිකන් බලමු සයිබර්පන්ක් මොඩල් එක වගේ එකක් තිබ්බා මේකේ. හ්ම්. හොඳ ලාජ් කේසින් එකක් ගන්න ඕනේ ළමයි. නොගයි ප්‍රශ්නේ ළමයි මොන හරි හදන්න ගියහම මොකද්ද තෝරගන්නේ කේසින් එක කියන එක තමයි ලොකුම ගැටලුව මේකේ. ටික හොඳ පෙනුමට තිබ්බ කේසින් එකක් මේකේ. මේක නම් නිකන් ළමයි සර්වර් කම්පියුටරයක් වගේ. මේක හරියන්නේ නැහැ. කෝ මේකේ. හොඳයි ළමයි අපි මේ කේසින් එක තෝරගමු බලන්න. මේකේ නම් ටිකක් ඉඩකඩ සහ පළල තියෙනවා වගේ. ඕ ළමයි මේක හරියන්නේ නැහැ. එන්නකෝ. මේකට හරියනම කේසින් එක මොකද්ද කියලා මම දන්නවා. මටත් මේ ට්‍රැකර් මේකට හරියනම කේසින් එක මොකද්ද දන්නවද? අද ඔයගලන්ට උගන්වන්න. උගන්වන්න හරියන්නේ මෙන්න මේ ෆ්ලැට් මේසය වගේ තියෙන කේසින් එක. මේ තියෙන ළමයි උගන්වන්නනේ ගන්න. උගන්වන්න හරියනම කේසින් එක මෙන්න මේක. අර ඔයගොල්ලෝ දැකලා තියෙනවද දන්නේ නැහැ. අර YouTube එකේ තියෙන්නේ. අර නිකන් දොරේ ගහ මේ බිත්තියේ ගහන එක. අන්නේ බිත්තියේ ගහන කේසින් එකක් තමයි මේ දෙන්නේ. හරි. බිත්තියේ ගහන කේසින් එකක් මං ගත්තා. අර ළමයි ෆෑන් අනම්මනම් මුකුත් නැහැ. මෙන්න මේ විදිහට මම ඇන හතර මුලින්ම රිමූව් කර ගන්නවා කේසින් එකේ. හරිද? කේසින් එකේ ඇන හතර රිමූව් කරගෙන පොඩ්ඩ ඉන්න ළමයි මේ හැලවින් මොඩ් එක ඕෆ් කරලා එන්න පේන්නේ නැහැ පැහැදිලිව කිසි දෙයක්. හරි ළමයි. හොට එන්න බලන්න මේකේ හරි මද බෝඩ් එක එන්නේ මේකේ මෙතනට. හරිද? හાર્ඩ් ඩිස්ක් අනම්මනන්ට කියන්නේ පිටිපස්සට මේ කේසින් එකේ. අපි මේ කේසින් එකට ඉන්සර්ට් කරමු. හරිද ළමයි? දැන් මද බෝඩ් එක. මද බෝඩ් එක තෝරගන්න ඕන ළමයි ප්‍රොසෙසර්ස් වලට ගිහිල්ලා කීයද 24ක් තිබ්බා. ට්‍රෙඩ් 24ක මෙන්න මේ Ryzen large
ප්‍රොසෙසර් එක මෙන්න මේ ප්‍රොසෙසර් එක තමයි තෝරගත්තේ. එතකොට ඒකේ මොකද්ද ෂොකට් එක බලන්න ඕනේ ළමයි. හරිද? STRX TRX 4 STRX 4 කියන ෂොකට් එක මදර්බෝඩ් වලට ගිහිල්ලා අන්න හරි ඔය තියෙන්නේ. STRX මොකක්ද ඒ ෂොකට් එක? කොහොමද ෂොකට් එක? මේක LG STRX 4 එකනේ ගන්නවා. STRX 4 කියලා තියෙන ඔන්න ඔය මදර්බෝඩ් වලින් එකක් තමයි අපි ගන්න ඕනේ. STRX 4 කියන්නේ ළමයි තනිකර සර්වර්ස් වලට ගහන්නේ ළමයි. අයි එන්නේ මේ වගේ මදර්බෝඩ්. හරිද? තනිකර මෙන්න මේ වගේ මේ මදර්බෝඩ් තමයි ගහන්නේ කෙලින්ම සර්වර්ස් වලට. RAM slot තියනවා ළමයි කෙලින්ම STRX 4 මදර්බෝඩ් එකේ මොන මදර්බෝඩ් එකද ගන්නෙ? SATA X මේ දෙකම එකම මදර්බෝඩ් එකද මන්ද ළමයි පාට තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ මේ පාට ගමු අපි. ඔන්න මේ මොනවද දන්නවද ළමයි මේ ඩොට් වලින් අපි හයි කරන්නේ? මේවට කියනවා ළමයි නමක් ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් කියන්නේ මෙන්න මේවට. හරිද? මදර්බෝඩ් එක තියෙන්නේ මෙන්න මේ ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් වල. ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් සාමාන්‍යයෙන් අපි තද කරන්නේ කොහොමද දන්නවද ළමයි? ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් තද කරන්නේ අපි අ කො ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් තමයි මේවට කියන්නේ. අපි මේ ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් තද කරන්නේ ළමයි මෙන්න මේ විදිහට කතිර අතට තද කරන්නේ. හරිද? මෙන්න මේ අතට එකයි දැන් මං කලින් මේ අතේ එක තද කරානේ. මේ පැත්තට එකයි. මේ විදිහට කතිර හතර තද කරලා ඊට පස්සේ මේ පැත්තට එනවනේ එක. මෙහෙම. කතිර කතිර අතරයි දිග්ග අතරයි. හරිද? තද කරලා සාමාන්‍යයෙන් මේ විදිහට ස්ක්‍රූ මොකද්ද මේ ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් නෙමෙයි. නමත් අමතකුණා ළමයි මට. මේ තද කරන්නේ මේ විදිහට මේ කතිර අතර තමයි තද කරන්න ඕනේ. මට හිටි ගමන් එකේ නම අමතක වෙනවා. කතිර අතටයි උඩ අතටයි ස්ටෑන්ඩ් ඔෆ් කියලා කියන්නේ ඒකට. ස්ක්‍රූ ඩ්‍රයිවර්ස් නෙමෙයි ළමයි ස්ටෑන්ඩ් ඔෆ්. සොරි හරිද? ස්ටෑන්ඩ් ඔෆ් තමයි අර විදිහට අපි කලින් යටට තද කරේ. හරිද? අර චූටි ඇනේ තියෙන්නේ. මදර්බෝඩ් එකයි කේසින් එකයි අතර සම්බන්ධ කරන ඇනේ සෙට් වෙන කැලලට අපි කියනවා ස්ටෑන්ඩ් ඔෆ් කියලා. මේ මගේ ළඟ තිබ්බ ස්ටෑන්ඩ් ඔෆ්. පොඩ්ඩක් ඉන්න මම පෙන්නන්නම් ස්ටෑන්ඩ් ඔෆ්. මල්ලේ ඔය පැකට් එකේ තියෙනවා අර සුපාර පැකට් එක. අර පොඩි තින් පැකට් එකක් තියෙනවා මේ සුදාරන්ගේ. ඉන්න ළමයි මම ඔයගලන්ට පෙන්නන්නම් මේ ස්ටෑන්ඩ් ඔෆ් කියලා කියන්නේ ඒකට. ඒක ටිකක් මේ තියෙන මෙන්න මේකට තමයි ළමයි අපි ස්ටෑන්ඩ් ඔෆ් කියලා කියන්නේ. පේනවද දන්නේ? මේ තියෙන්නේ. මම ටිකක් එළියට අරන් පෙන්නන්නම් ස්ටෑන්ඩ් ඔෆ් ඕගොල්ලන්ට. පේනවද දන්නේ නැහැ. මේ තියෙන මෙන්න මේකට තමයි අපි ස්ටෑන්ඩ් ඔෆ් කියන්නේ. මේ පැත්ත සම්බන්ධ වෙනවා ළමයි කේසින් එකට. මෙන්න මේ ඇනේ මේක උඩට මදර් බෝඩ් එක එනවා. මදර් බෝඩ් එකට උඩින් මෙන්න මේ ඇනේ එනවා. හරිද? මේකට තමයි ළමයි අපි කියන්නේ ස්ටෑන්ඩ් ඔෆ් කියලා. හරිද? ඔන්න ඕකට තමයි ස්ටෑන්ඩ් ඔෆ් කියලා අපි සරලව කෙටියෙන් කියන්නේ. හරිද? දැන් අපි මදර් බෝඩ් එක කේසින් එකට ෆිට කරගෙන ඉවරයි. මදර් බෝඩ් එක කේසින් එකට ෆිට කරගත්තට පස්සේ ඔයගලන්ට මේ පැත්තෙන් පෙන්නනවා මදර් බෝඩ් එක මොකක්ද කියලා පෙන්නනවා ඉතින්. මදර් බෝඩ් එක මේ මොකද මේ වෙන්නේ? මේ පැත්තෙන් අපි දාපු මදර්බෝ කේසින් එක මොකක්ද කියලා පෙන්නනවා ඇති මදර් බෝඩ් එක පෙන්නනවා ඇති
ඊට පස්සේ තමයි මේදී ඕ මේවත් මේ මොනා හරි ගැලවුණා ළමයි මොනා ගැලවුණාද මන්දා කවන්නේ අපි මදර් බෝඩ් එක ෆිට කරගෙන ඉවරයි දකින්න හරියට හරි හරි ළමයි මේ තියෙන සෙට් කරගෙන තියෙන මේ තියෙන මදර් බෝඩ් එක හරිද මෙන්න මේ මදර් බෝඩ් එකට අපි සෙට් කරන්න ඕනේ මොකක්ද දන්නවද ළමයි පැහැදිලිද මන්ද ළමයි මේ මන්ද මේ සිමියුලේෂන් එක කරවලයි ටිකක් අපි මේ මදර් බෝඩ් එකට දැන් දාන්න ඕනේ අපේ ප්‍රොසෙසරේ ප්‍රොසෙසරේ මේ තියෙන අපි කලින් ලස්සනට SRTX 4 ෂොකට් එකට තෝරගත්ත ප්‍රොසෙසර්ස් වගේක් පෙන්නනවා මේ පෙන්වන බලන්න ළමයි කෝස් 64ක ප්‍රොසෙසර් එක මට මේක තමයි ඔළුවේ තිබ්බේ මෙන්න මේ කෝස් 64ක ප්‍රොසෙසරේ ඔන්න ඔය ප්‍රොසෙසරේ දැක්කද ළමයි දාපු විදිය මේකේ ළමයි ලේයර්ස් තුනක් තියෙනවා හරිද මේ තියෙන පළවෙනි ලේයර් එක මේ තියෙන සෙකන්ඩ් ලේයර් එක ඔන්න සෙකන්ඩ් ලේයර් එක ඇතුළේ අපි ප්‍රොසෙසර් එක මෙහෙම යවනවා ඒතකොට සාමාන්‍ය මදර් බෝඩ් වල වෙන්නේ ඊට වඩා ටිකක් වෙනස් ක්‍රමයක් හරිද යාලා ඔන්නක වහනවා එතකොට සාමාන්‍ය මදර් බෝඩ් එක නම් මීට වඩා ටිකක් වෙනස් ප්‍රොසෙසරේ දාන විදිහ අර පොඩි කම්බියක් තියෙන ඒ කම්බිය පොඩ්ඩක් පැත්තට කරලා උස්සලා පොඩි ත්‍රිකෝණ ලකුණක් තියෙන අනේ ත්‍රිකෝණ ලකුණට ගැලපෙන්න අපි ප්‍රොසෙසර් එක දානවා එතකොට දැන් මේකේ තියෙනවා ළමයි RAM slot මම හිතන විදිහට මේකේ තියෙනවා RAM slot ඔව් අපේ නිකන් මේ හරිද දැන් මම හරිද මේකේ තියෙනවා ළමයි RAM slot ඔක්කොම මේ පැත්තෙන් හතරයි මේ පැත්තෙන් හතරයි ඔක්කොම තියෙනවා මම හිතන විදිහට හතරයි මේක RAM slot 8ක්ද කොහෙද තියෙනවා ඔව් මේ පැත්තෙන් හතරයි මේ පැත්තෙන් හතරයි 8 එතකොට සර්වර් එකක ඊට වඩා වෙනස් වෙනවා ළමයි හරිද ඒක තමයි දැන්ට දාන්න පුළුවන් ලාර්ජස්ට්ම කේසින් එක ඕ පොඩ්ඩක් ඉන්න අපි මේකට දාමු 4GB DDR4 වෙන්න ඕනේ ළමයි DDR4 ඕනේ RAM එකක් මේකට දාන්න පුළුවන් ඒ වුණාට මේක දැන් ගේමින් කේසින් එකක් නිසා අපි දාමු මේක වයිට් ලයිට් කේසින් එක මෙන්න මේ තියෙන 8GB නේ තියෙන්නේ මේක දාන්න ඕනේ එක RAM එකක් මේක 16GB තියෙන්නේ 8GB මේක අපි දානවා මෙතනින් මම සර්ච් කරනවා 16GB කියලා මේ තියෙන මෙතන මට දැන් පෙන්වන 16GB RAM cards ඔක්කොම තප්පරයට මේක මේ RAM එකක quality එක අපි බලන්නේ ළමයි මෙගාහර්ට්ස් වලින් හරිද තප්පරයට හර්ට්ස් කීයද කියලා වගේ තමයි මෙගාහර්ට්ස් වලින් අපි බලන්නේ මෙගාහර්ට්ස් 3000යි 3200යි ඔය විදිහට තියෙන 2400යි 3000යි 2600යි මට මතකයි ඉස්සර 4000 ගාණක් යන එකක් තිබා මේ තියෙන 4000 ගාණ යන එක 2300යි 3700යි
3,600යි 3,200යි ඔන්න ඔය විදිහට තියෙනවා ළම මෙගාහර්ට්ස් මට මතක විදිහට අපි මෙතන ගහමු මෙගාහර්ට්ස් 4,000ක් යන එකක් තිබ්බ මට මතක විදිහට. ඔය තියෙන මෙගාහර්ට්ස් 4,000 යන ඒවා ඔක්කොම ටික මෙගාහර්ට්ස් 4,000 4,000 යන එකෙන් අපි ටිකක් හොඳ එකක් තෝරගමු මෙගාහර්ට්ස් 4,000 මෙන්න මේක ගහමුකෝ අපි. මෙන්න මේකට ළමයි කියනවා RAM එකේ ලොක් එක සොකට් ලොක් එක දානවා. මෙන්න මේක උඩට ගන්නවා. RAM කාඩ් එක තියෙන ළමයි පොඩි ලොක් එකක්. හරිද මදර් බෝඩ් එකේ? ඔන්න ඔය ලොක් ටික ඔක්කොම මම අරගන්නවා. හරිද? ඒක ලේසි. අරගෙන මෙන්න මේ RAM එකෙන්ම දානවා. මෙන්න මේ RAM එකෙන්ම මම දාන්න පුළුවන් උපරිමයටම RAM කාඩ් දානවා. අන්න ඒක ළමයි PC build simulation එක තියෙන හොඳේ. දැන් අපිට PC build simulation එක අපිට සාමාන්‍ය ජීවිතේ කරන්න බැරි දේවල්. දැන් මට සාමාන්‍ය ජීවිතේ ප්‍රැක්ටිකලි මේ විදිහට මේ RAM කාඩ් මේ 8ක් තියෙන මදර් බෝඩ් එකක් ගෙනල්ලා ඔයගලන්ට ප්‍රැක්ටිකලි පෙන්වන්න බෑනේ. මේ වගේ කම්පියුටර් එකක් assemble කරලා පිට රටක වගේ නම් පුළුවන්. හරිද? මේක දැන් මෙහි විදිහට මට පෙන්වන්න බෑනේ. හරි. දැන් අපි සාමාන්‍යයෙන් කම්පියුටර් එකක boot up process එකට අවශ්‍ය කරන දේවල් ටික හරි. හරිද? boot up process එකට ඕනේ කරනවා ළමයි motherboard, RAM card, processor. හරිද? ඊට පස්සේ අපිට ඕනේ කරනවා මේකට දැන් graphic දානවා නම් graphic එකක් දාමු. අපි graphic card එකක් දාමු. මේ හොඳ ගේමින් කම්පියුටර් එකක් හදන නිසා අපි දාමු GPU graphic card වලට ගිහිල්ලා GC වලට ගිහිල්ලා මොනවද අපි දාන්නේ graphic card දැනට මේකේ තිබ්බ ග්‍රැෆික් කාඩ් එකක් බලන්න කොහොමද දන්නවද මෙගාහර්ට්ස් වලින් තමයි ග්‍රැෆික් කාඩ් එක බලන්න පුළුවන් මෙගාහර්ට්ස් වලින් මෙගාහර්ට්ස් වලින් ඊළඟට මෙමරියෙන් ඒ වගේ දේවල් වලින් තමයි ගොඩක් අර මෙමරියෙන් සාධකයටත් වඩා අපි මෙගාහර්ට්ස් වලින් තමයි ග්‍රැෆික් කාඩ් එක මයින් මේ තියෙන AMD ලගේ RTX මොකද්ද දාන්නේ 68 එක 50 57 750ක් දැන් ආවද කොහොමද මේකේ තියෙන්නේ 6 750 කාඩ් එක තමයි අන්තිමටම ආවේ දැන් මේකේ තියෙන්නේ 69 කාඩ් එක තියෙන්නේ 619 කාඩ් එකද කොහෙද මේකේ තියෙන්නේ කො ඔව් 6933 එක ඕ ළමයි පන්ති ඉවර වෙන්න එන්නේ ඉක්මනට ඔයගොල්ලෝ අනිත් ක්ලාස් එකට ජොයින් වෙන්න ළමයි ඔයගොල්ලෝ එහා අනිත් ක්ලාස් එකට ජොයින් වෙන්න 58